උපාලි විජේවර්ධන එහෙමත් නැත්නම් කැන්ඩෝස් මාමා මේ නම අහලා නැති කෙනෙක් ලංකාවේ නැතිතරම් අති දක්ෂ ව්‍යාපාරිකයෙක් ලංකාවෙන් එහා ලෝකීය ජයගත් මිනිසෙක් ලංකාවේ පළමු බිලියනපතියාගේ කතාවයි මේ 1938 පෙබරවාරි 17 දින ඩොන් වෝල්ටර් තුඩුගල්ලේ විජේවර්ධන සහ අනුලා කල්යාණවතී විජේවර්ධන දෙමව්පියන් තදාව පිලිප් උපාලි විජේවර්ධන උපත ලැබුවා. ඔහුගේ ළමාවියේ ගත වුණේ සේදවත්ත වලව්ව කියලා හඳුන්වපු කැලණියේ පිහිටි නිවසේදී. විජේවර්ධන පවුල ලංකාවේ ප්‍රභූ පවුලක්. සෙනෙට් සභික එස්.සී. ජයවර්ධන සහ ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උපාලි මහතාගේ නෑදෑයන්. කොළඹ රාජකීය විදුහලේ ශිෂ්‍යයෙක් වූ උපාලි අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් එකසේ දක්ෂයි. ක්‍රිකට් සහ රගවලට වඩා ඔහුට ආසාව තිබුණේ අශ්වාරෝහණයට. දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න වගේම පෞද්ගලික ගුවන් යානා මිලට ගන්න අශ්වයන් පදින්න වගේ දේවල් ඔහුගේ හින අතර උඩින්ම තිබුණා කිව්වොත් නිවැරදි. උසස් අධ්‍යාපනය සඳහා ඔහු එංගලන්තයට ගියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට. ආර්ථික විද්‍යා අංශයෙන් උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ඔහු ලබාගත්තේ එතනදී. ඊට පස්සේ ලිවර් බ්‍රදර්ස් සමාගමට එහෙවත් නැත්නම් අද යුනිලිවර් නමින් හඳුන්වන සමාගමට පුහුණු කළමනාකරුවෙක් විදිහට ඔහු තේරුණා. ලේවර් බ්‍රදර්ස් වලින් ඉවත් වුණාට පස්සේ උපාලි විජේවර්ධන තමන්ගේම ගමන ආරම්භ කළා. රුපියල් 15000ක් සහ පැරණි නිවසේ වටිනාකම මුල්ධනය කරගෙන ඔහු ටොෆී ව්‍යාපාරයක් පටන් ගත්තා. ඔබ හිතුවා හරි. ඒ තමයි ඩෙල්ටා ටොෆී. උපාලිගේ ව්‍යාපාරයේ අඩිතාලම කිව්වොත් නිවැරදි. මේ ව්‍යාපාරයේ සාර්ථක වුණා. එතනින් පස්සේ තමයි යුනික් බ්‍රෑන්ඩ් එක උපත ලබන්නේ. යුනික් බ්‍රෑන්ඩ් එක යටතේ රේඩියෝ, ටීවී, ඔරලෝසු ශ්‍රී ලංකාවේ එකලස් වුණා. සංවෘත ආර්ථිකයක් තුල නීතිවල අඩුපාඩු හොයාගෙන ඒවා වාසියට හරවා ගන්න උපාලි දක්ෂ වුණා. 1979 දී මැස්ටර්කාර් ශ්‍රී ලංකාවේදී එකලස් කිරීම ඔහු ආරම්භ කළා. ඒත් ඔහුගේ ඇත්තම ආශාව ගුවන් සේවාව. උපලි ඒවියේෂන් ලංකාවේ පළමු දේශීය ගුවන් සේවා සමාගම. කැන්ඩෝස් චොක්ලට් කැන්ඩෝස් මාමා කියන නාමය ලංකාව පුරා ප්‍රසිද්ධ වුණේ මෙතනින් පස්සේ. 1981 දී උපලි නිවුස්පේපර්ස්, දිවයින, දි අයිලන්ඩ් ව්‍යාපාරිකයෙක් විතරක් නෙමෙයි ඔහු බලයට අභියෝග කළා. ඒ ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කිව්වත් නිවැරදි. ඩෙල්ටා ටොෆි වලින් ඇරමුණ උපාලිගේ ව්‍යාපාරික රාජධානිය ටිකෙන් ටික අතුපතර විදහා විදේශයන් වලද ව්‍යාපෘත කිරීමට උපාලි කටයුතු කළා. මැලේසියාවේ කොකෝවා වගාව, නිව්යෝක් මූල්‍ය සමාගම්, මෙන්ම සිංගප්පූරුව පුරා ව්‍යාපාර ඇති කළ උපාලිගේ ව්‍යාපාරික රාජධානියේ සේවකයන් 33000කට වඩා සේවය කළ බව සඳහන්. 70 දශකයේ වන විට එපමණ සේවකයි පිරිසකට ජීවිකාව සැපි වූ ව්‍යාපාර ජාලයක් බිහි කිරීමට හැකියවීමම උපාලිගේ සාර්ථකත්වයේ තරම කියා පානවා. 1975 පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහතා ඔහුව BOI සභාපති ලෙස පත් කළා. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරපු එකම ප්‍රධාන නිමැවුම් නිෂ්පාදනය වුණු ඇඟලුම් වෙනුවට තවත් නිෂ්පාදන කටයුතු කෙරෙන්න අවශ්‍යයි කියන අදහස තේරුම් ගන්න උපාලි මහත්මයා ඒ කාලෙදීම සමත් වුණා. ඒ කාලේ ඇතිවෙමින් තිබුණු පරිගණක හා ඉලෙක්ට්‍රොනික විප්ලවයත් එක්ක ඊටාම ලාභදායී කර්මාන්තයක් වුණු අර්ධ සන්නායක සෙමිකන්ඩක්ටර් උපකරණ නිපදවන ආයතන 5ක් ඒ කාලේ ඉහළම තැනක තිබුණු මෝටරෝලා සමාගමත් ඇතුළත්ව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු කරන්න පොළඹවා ගන්න ඔහු සමත් වුණා. ඒත් 1983 අවුරුද්දේ ඇති වුණු කෝලහල සහ කලබල නිසා මේ ආයතන සේරම කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු නවත්වා ගමවා. ආසියාවේ මෑතක ඉලෙක්ට්‍රොනික අංශයෙන් දියුණු වුණු තායිවානය, කොරියාව, මැලේසියාව වගේ බොහෝ රටවල් ඒ පන්නරය ලබාගත්තේ මේ වගේ අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමෙන්. අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්නයක් නිසා රටට වුණු විනාශයට අමතරව මේ අවස්ථාවෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වුණු එක අදටත් ලංකාවට සිදුවුණු දරුණුතම පාඩුවක්. ඔහු ඊටාම දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙක්, හොඳ අශ්වාරෝහකයෙක්.
ඒ වගේම මෝටර් රථ රේසිං වගේම හොඳ වර්ගවල සුනකයන් ගැන විශාල ආශාවක් තිබුණු පුද්ගලයෙක්. ඔහු ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කතාවෙන්. උපාලි විජේවර්ධන කියන්නේ දහවල් කාලේ කොළඹ රැස්වීමකට සහභාගී වෙලා හවස්වරුවේ තියෙන ගොල්ෆ් තරගයකට සහභාගී වෙන්න චොපර් එකකින් නුවරඑළියේ ගිහින් ඇවිත් ආපහු කොළඹ හෝටලයක රාත්‍රී කෑමට සහභාගී වෙන જાතිය මිනිස්සෙක්. අපි කලිනුත් කිව්වා වගේ උපාලි විජේවර්ධන කියන්නේ කිසිම දාක ලංකාවේ බිහි නොවුන විදිහ පුද්ගලියෙක්. ඔහුගේ උපක්‍රමශීලී බවට සමාන කරන්න වෙනත් කෙනෙක් තවමත් අපේ රටේ නැහැ. ඔහු නිතරම මේ වගේ අඩුපාඩු වලින් ප්‍රයෝජනගත කෙනෙක්. ඒ වගේ අවස්ථාවන් ගැන අහපු වෙලාවක ඔහු කියලා තිබුණේ මෙහෙමයි. මම බොහෝ අවස්ථාවල පවතින නීතිය යටතේ කරන්න පුරුවන් දේවල් වල උපරිම සීමාවට ගිහින් තියනවා. ඒත් කවදාවත් නීතියේ සීමාවෙන් පිට නොයන්න මම වග බලා ගත්තා. මේ ප්‍රකාශය ඔහුගේ ව්‍යාපාරික ඥානය ගැනත් ඔහුගේ තීක්ෂණ බුද්ධිය ගැනත් හොඳින් කියක්. ඔහුගේ මේ ව්‍යාපාරික ඒකාධිකාරිය නිසා ඔහු ගැන ලෝක ප්‍රසිද්ධ ෆෝචුන් සහ බිස්නස් වීක් වගේ මැගසින් වල පවා ප්‍රධාන ලිපි පළවුණු එක ඔහු ලෝක මට්ටමින් පවා අති සාර්ථක ව්‍යවසායකයෙක් වුණු බවට හොඳ සාක්ෂියක්. දැන් අපි හැරෙමු මෙතරම් උසස් තත්වයකට පැමිණි අති සාර්ථක ව්‍යාපාරික දක්ෂතාවලින් පිරුණු උපාලිගේ ජීවිතයේ අවාසනාවන්තම කොටසට. ඔව්. උපාලිට යතනින් පස්සේ මොකද වුණේ? 1983 පෙබරවාරි 13 වෙනිදා ඔහුගේ 45 වන උපන්දිනයට දින 4ක් තියෙද්දී උපාලි විජේවර්ධන රගත් ඔහුගේ ලියර්ජෙට් යානය මැලේසියාවේ සිට ආපසු ලංකාව බලා පිටත් වනවා. ඒ මැලේසියා වේලාවෙන් රාත්‍රී 8:41ට. ගුවන්ගත වී මිනිත්තු 11කට පසු ඔහුගේ යානය සාගරය හරහා නොට් 400ක වේගයෙන් ගමන් කරන බව පාලක මැදිරියට දැනුම් දෙනවා. හරියටම 9:02ට යානය රේඩාර් තෙරයින් නොපෙනී යනවා. දිගින් දිගටම උත්සාහ කරත් යානය නැවට සම්බන්ධ කරගන්න අපොහොසත් වන පාලක මැදිරිය ඒ පිළිබඳව හදිසි සේවා දැනුවා කරනවා. ඉන් අනතුරුව ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වෙනවා. උපාලිගේ මේ අතුරුදන් වීම ලෝකයට සාමාන්‍ය සිදුවීමක් වුණේ නැහැ. මොකද ඔහු ඒ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගත් සුපිරි ව්‍යාපාරිකයෙක් වී හමාරයි. ඔහුගේ අතුරුදන් වීම වාර්තා වූ වහාම රටවල් කිහිපයක්ම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වෙනවා. ජපානයේ වාර්තා වී විනාඩි 20ක් තුල සිය හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් වලට ඒ බව දැනුම් දෙනවා. විනාඩි 7කට පසු ඇමරිකාව පවා සිය 7 වන නෞකා බලගණයේ නැව් කිහිපයක් එම ප්‍රදේශ වෙත හරවා යවන්න නියෝග ලබා දෙනවා. මැලේසියාව මෙහෙයුම් සඳහා අවශ්‍ය දත්ත ලබා දෙමින් මෙහෙයුමට සම්බන්ධ වෙනවා. රටවල් 7ක් මාස 6ක් තිස්සේ කරපු මෙහෙයුම් වලින් අනතුරක් පිළිබඳව ගුවන් යානයේ කොටසක් හෝ ඔවුන්ට සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ. අවසානයේ පරීක්ෂකයන්ගේ නිගමනය වුණේ උපාලිගේ යානය කුමක් හෝ හේතුවක් නිසා උඩුගුවනේදී පුපුරා යන්නට ඇති බවයි. උපාලි ඇතුළු 7 දෙනෙක් එලෙස අතුරුදන් වී යනවා. එම නිසා මෙය විශාල අභිරහසක් වූ අතර සිදු වුණේ කුමක්ද කියලා නිසි තොරතුරක් නොලැබීමත් එක්ක උපාලිගේ අතුරුදන් වීම පිළිබඳව විශාල කටකතා රාශියක් සමාජයේ පැතිරිලා යනවා. උපාලි කවුරුන් හෝ පැහැරගත් බවත් ඔහු තවමත් ජීවත් වන බවත් මෙන්ම ඔහු හිතාමතාම සැගවි සිටින බවක් මෙන්ම කවුරුන් හෝ බෝම්බයක් අටවා උඩුගුවනේදීම එය පුපුරා යවා ඇති බව වගේ කතා ඒ අතර ප්‍රධානයි. නමුත් ඇත්තටම සිදු වූ දේ අදටත් අභිරහසක්. සිදු වූයේ කුමක් වුවත් රටට මෙන්ම ලෝකයට වටිනා පුරවැසියෙක් අහිමි වී ගිය බව නම් සැබෑවක්. එහු ජීවත්ව සිටියා නම් අද වන විට ලංකාව තුන්වෙනි ලෝකීය රටක් නොවි සංවර්ධිත රටක් බවට පත්වීමට තිබූ බව වැඩි දෙනෙකුගේ අදහසයි. ඇත්තටම උපාලිට මොකද උනේ? ඒක අනතුරක්ද? නැත්නම් සැලසුම් කළ ඝාතනයක්ද? නැතිනම් ඔහු තවමත් ජීවත් වනවද? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. පොඩ්ඩකින් පුංචි ඉල්ලීමක් තියෙනවා. වීඩියෝව ලයික් කරලා ෂෙයා කරලා channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.